කොල්ලෝ කෙට්ටු වෙන්නේ හරි වයසේදී කසාද බැඳ නැති වුණාම අයියේ. ඇයි ඒ? දැන් බලන්නකෝ අයියා අමු ඉරට්ටක් වගේනේ. ඇයි ඉතින් බඳින්න පරක් වුණාම පිරිමි කෙට්ටු වෙන්නේ? තාම කෙල්ලෙක් නෑ කියලා ඇති වෙන මානසික පීඩනය නිසා. නෑ. නැත්තේ නෑ. අයියාගේ හිතේ ඉන්න ගර්ල්ස්ලා දිහා හිත හූල්ලනවා. නෑ නෑ. වයස ටිකක් වැඩි හින්දා පොඩි කෙල්ලන්ට හිත ගියත් කියන්න බයයි. මගේ පුංචි රෝසමලේ සීන් එක වෙයි කියලා. නෑනේ එහෙම නෑ. නැත්තේ නෑ අයියේ. ඔයාගේ වයසේ ගර්ල්ස්ලත් බඳලානේ. දැන් ළමයි 3 දෙනෙක් විතර ඉන්නවා. එයාලා දැන් අලි අම්මලා. ඔව්. ඔයාගේ වයසේ බැඳපු නැති නැන්දෙක් ඉන්නවා නම් එයාත් දැන් බැඳලා වගේ තමයි. දැන් 40ට ළඟයිනේ. හිත යන්නේ නෑ. ඔව් ඔව්. ඔය වේදනාවෙන් අයියා බාත්රූම් එකට ගියත් කල්පනා කරනවා. අනික තමයි ෆෝන් එක අතට ගත්තත් ලස්සන කෙල්ලෙක් දැක්කාම හීල්ලෙනවා. ඔව්. මැරෙනකම්ම වල්ලු දාපු අතකින් කන්න වෙන්නේ නැහැ කියලා අයියලා දුක් වෙනවා. කන කෑමක්වත් ඒකින්ද ඇඟට අල්ලන්නේ නැහැ. මං අයියව මහත් කරලා දෙන්නද? කොහොමද? මං අයියාගේ මගේ පුංචි රෝසමලේ වෙන්න. කමක් නැද්ද? උදේට, දවල්ට, රැට අලීබත් එකක් බැඳලා දෙන්න. ටික දවසකින් උයන්න කම්මැලි කියන්න. එතකොට කඩෙන් තෙල් ගොඩක් දාපු කෑම එකක් ගෙනල්ලා කවන්න. පළවෙනි බබා හම්බුනහම එයාගේ ට්‍රිපෝෂ හදලා දෙන්න. හා. බබාට අල චොප්ප කරලා හදලා තියෙන කෑමකින් ඔයාටත් කවන්න. ඔයාත් අල බෝලයක් වෙලා එයි. ඒ ළමයා ලොකු වෙලා එනකොට අල දෙන්නේ නෑනේ ඉතින්. ආයෙ මං කෙට්ටුවේ. තව කෙනෙක් ගේමු. එයා ලොකු වෙලා එනකොට. තව කෙනෙක් ගේමු. එයාත් ලොකු වෙලා එනකොට. අපේ පළවෙනි බබාගේ බබා ඔයාගේ මුණපුරා එයාට දෙන අලයකින් ඔයාට දෙන්න. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් අයියාගේ පෙට්ටිය උස්සන අය කියයි මේ අකාගේ පුදුම බරක්නේ කියලා. මොකද කියන්නේ බෝල කරලා මහත් කරලා ගන්නද? හාකෝ රුපියල් 1500ක් දෙන්න. ඒ මොකටද? අපි ඉතින් අදම පටන් ගමු. තෙල් පිරිච්ච රසම රස රයිස් එකක් අපි දෙන්නත් දෙක කමු. නංගි උදේට කෑම ගෙනාවේ නැද්ද? නෑ